समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं बुद्ध दर्शन कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සංඝ පෛරුපාසන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච ව්‍යග්ගපඤ්ඤ චාග සම්පදා ඉද ව්‍යග්ගපඤ්ඤ කුල පුත්තෝ විගත මච්චේර මලේන චේතසා අගාරං අජ්ජාවසති මුත්තචාගෝ පයත පානී වස්සග්ග රතෝ යාචයෝගෝ දාන සංවිභාග රතෝ අයං උච්චති ව්‍යග්ගපඤ්ඤ චාග සම්පදාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අදත් මේ සෙන්දේ යාමේ ඊ타මත් ශ්‍රද්ධාවෙන් ඊ타මත් ගෞරවයෙන් යුක්තව සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපටම දේශනා කරන්නට යෙදුන දුක් විඳින දුකටපත් සත්වකට අනුකම්පාව කරුණාව ඇති කරගෙන දුකෙන් නිදහස් වෙන්න මාර්ගය කියා දීම සඳහා මාර්ගය පෙන්වීමට දේශනා කළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මොහොතක් සමීප වීමටයි. පහුගිය කාලයේ පුරාම අපි මාතෘකා කරගත්තේ ව්‍යග්ගපඤ්ඤ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගත්තු දේශනාවන්. ව්‍යග්ගපඤ්ඤ සූත්‍රය ආශ්‍රය කරගෙන සිද්ධ කරන්ට යෙදුන දේශනා මාලාවෙහි ටිකෙන් ටික කමෙන් කෙලවරට පැමිණිලා අද 7 වන දේශනාව සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. 7 වන කාරණය සාකච්ඡා කිරීමටයි අද මේ මොහොතේදී සූදානම් වෙන්නේ. අපි පහුගිය දේශනාවන් වලදී ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේහි චාරිකාවේ හැසිරෙනකොට උන්වහන්සේ කෝලිය ජනපදයට වැඩම කරපු අවස්ථාවක එහි කක්කරපත්ත කියන නියම් ගමෙහි වාසය කරන කාලයේදී දීඝජානුකෝලිය කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් ඉල්ලා හිටින්නේ ගිහි ජීවිතයක් ගත කරන කාමභෝගී ජීවිතයක් ගෙවන විවිධ ආකාරයේ සන්නාම සහිත ඇඳුම් පැළඳුම් ආදිය හඳින පළඳින සුවඳ විලවුන් ආදිය පාවිච්චි කරන ජීවිතයක් ගෙවන අයට මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණු කාරණා විස්තර කරලා දෙන්න පෙන්වලා දෙන්න කියන කාරණාවයි ආරාධනාවයි බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන්නට යෙදුනේ.
අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දීඝජානකෝලිය කුල පුත්‍රයාට පෙන්වුවේ නැහැ මේ ජීවිතය දුකක්, ගිහි ජීවිතය දුක් සහිතයි, මේ ඔබ කියන ඔය මල් ගඳ සුවඳ විලවුන් ආදිය දැරීම සසර පැවැත්මටයි හේතු වෙන්නේ. ඒ නිසා මේ දුක් සහිත දුක්ඛිත භවෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙන්න, නිවන් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න මේ වගේ කාරණාවන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ නැහැ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා කෙනෙකුගේ මෙලොව ජීවිතය සැපවත් කරගන්න අවශ්‍ය කරන කරුණු 4ක් සහ පරලොව ජීවිතය සැපවත් කරගන්න අවශ්‍ය කරන කරුණු 4ක්. එතනදී අපි ඒ කරුණු එකින් එක ඉගෙන ගත්තා. කෙනෙකුට අවශ්‍යයි උත්සාහය, උත්ථාන සම්පදා, නැගී සිටින වීරිය අවශ්‍යයි. උත්සාහයෙන් උපයාගත් ධනය වස්තුව මිල මුදල් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. එය දෙවැනි කාරණාව හැටියට පෙන්වුවා ආරක්ක සම්පදා. ජීවිතය සැපවත් කර ගන්නට හිත මිතුරන්ගේ අවශ්‍යතාවය ප්‍රබලව තියෙනවා. හොඳ මිතුරන්, යහපත් මිතුරන්, ගුණධර්ම ඇති මිතුරන් ඇසුරු කරන්ට දියුණුවට යන පාර කැපෙනවා, දියුණුවට යන මාර්ගය සකස් වෙනවා. එනිසා කල්යාණ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රතාවය තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අයවැය දෙක සමව පවත්වා ගැනීමට නොහැකි වුණොත් කෙනෙකුගේ මෙලොව පිරිහීම නතර කරන්නට බැහැ. ඒ නිසා සමජීවිකතා, Tamanගේ ජීවිකාව සමව පවත්වාගෙන යන්නට බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවා 4වෙනි කාරණාව හැටියට. මේ විදියට මෙලොව ජීවිතය සැපවත් කරන්නට අවශ්‍ය කරන කරුණු 4ක් දේශනා කරලා පරලොව ජීවිතය සැපවත් කරන්නට අවශ්‍ය කරන කරුණු 4ක් දේශනා කළා. තුනුරුවන් පෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාව, ගෞරවය, ආදරය, භක්තිය මේ වගේ නම් වලින් සඳහන් වන බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අදහාන බව සද්ධා සම්පදා පරලොව ජීවිතයේ සපවත් කරන්නට හේතු වන පළවෙනි කාරණාව. මොකද ශ්‍රද්ධාව බීජය බවට පත් කරගෙන ගුණධර්ම පුරනවා. ශ්‍රද්ධාව බීජය බවට පත් කරගෙන යහපත් ක්‍රියාවන් වල යෙදෙනවා. ශ්‍රද්ධාව බීජය බවට පත් කරගෙන කෙනෙකු නිවන් අවබෝධයට මාර්ගයේ වඩන්ට උනන්දු වෙනවා, උපකාරී වෙනවා. ශ්‍රද්ධාව පළවෙනි පියවරයි. එනිසා සසර සැපවත් කරන්ට වගේම සසරින් එතරවන්ටත් හේතු වන මූලික කාරණාව ශ්‍රද්ධාව පළවෙනි කාරණාව හැටියට, පළවෙනි අංගය හැටියට පෙන්වුවා. සීල සම්පදා, සීලය හික්මීම, කය වචනය දෙක සංවර කර ගැනීම, පවින් වැළකීම දෙවැනි කාරණාව හැටියට අවශ්‍යයි කෙනෙකුගේ පරලොව ජීවිතය සැපවත් කරන්නට. පව් වැඩ කළොත්, අයහපත් වැඩ කළොත් කෙනෙකුගේ පරලොව ජීවිතය දුකටපත් වෙනවා. දුක් විඳින්නට අවශ්‍ය කරන වටපිටාවක් උරුම වෙනවා. ඒ දුක් විඳින්නට අවශ්‍ය කරන වටපිටාවක් උරුම කරන වැරදි දේවල් වලින් ඈත් වීම සීල සම්පදා හැටියට බුදුරජාණන් වහන්සේ දෙවන කාරණාව හැටියට පෙන්වුවා. මේ කියන කාරණා එකින් එක අපි පහුගිය දේශනාවන් වලදී සාකච්ඡා කළා. එහිදී අපි ඉගෙන ගත්තා මෙලොව ජීවිතයට වෙනමමත් පරලොව ජීවිතයට වෙනම කරුණු හැටියට දේශනා කරන්නට යෙදුනට බුදුරජාණන් වහන්සේ
මේ කාරණා එදා දීඝජානුකෝලිය කුලපුත්‍රයාගේ අවශ්‍යතාවයට ඒ විදිහට සිහිපත් කළත් ඇත්තටම මෙලොව ජීවිතයට හේතුපකාර වන මෙලොව ජීවිතයේ සතුට සැනසෙල්ල පිණිස හේතු වෙන කාරණා එකින් එක පරලොව ජීවිතයටත් යම් බලපෑමක් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පරලොව ජීවිතය සපවත් කරන්නට හේතුපකාර වන කාරණා මෙලොව ජීවිතයේ සතුට සැනසෙල්ල ඇති කර ගන්නටත් හේතු වෙනවා උපකාරී වෙනවා කියන කාරණාව අපි සාකච්ඡා කළා. අද 7 වන දේශනාව හැටියට 7 වන කාරණාව පළවෙනි පරලොව ජීවිතය සපවත් කරන්නට අවශ්‍ය කරන කරුණු අතර 3 වෙනි කාරණාව ඡාග සම්පදා. අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරන්නේ පඤ්ඤා සම්පදා. අන්තිම කාරණාව ඒ පිළිබඳව මෙහිදී සිහිපත් කරන්නේ නැහැ. අපි අද දවසේ දේශනාව තමයි ඡාග සම්පදා. ඡාග කියන වචනය මොකද්ද? එහි අර්ථය මොකද්ද? කොහොමද පරලොව ජීවිතය සපවත් කරන්නට ඡාග කියන කාරණාව හේතුපකාර වෙන්නේ කියන මේ කියන කරුණු මේ කියන සිද්ධීන් අපි අද දවසේදී ඉගෙන ගනිමු. පළවෙනියටම බලමු ඡාග සම්පදා කියලා කියන්නේ මොකද්ද? ඡාග කියලා කියන්නේ මොකද්ද? මේ ඡාග කියන වචනය සකස් වෙන්නේ චජති කියන ක්‍රියාපදයෙන්. චජති කියන ක්‍රියාපදයෙන් කියලා කියන්නේ චජති කියලා කියන්නේ අතහරිනවා කියන එක. ඒකෙන් තමයි ඡාග කියන වචනය සකස් වෙන්නේ. ඡාග කියලා කියන්නේ එතකොට අත්හරින දේ. එහෙම නැත්නම් අත්හැරපු දේ. අත්හරින දේ අත්හැරපු දේ අල්ලා ගැනීමක් නැහැ. එය අත ඇරලා තියෙන්නේ. එය තමයි බුද්ධ ශාසනයේ ඉගැන්වෙන අත්හැරීම එහෙම නැත්නම් දානේ හැටියට පෙන්වුවේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට චතුරාර්ය සත්‍ය අතර මේ Nirodha පිළිබඳව පෙන්වුව අවස්ථාවේදී පෙන්නනවා ඒ තණ්හාවේම අත්හැරීම තමයි Nirodha කියලා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තැනදී ඡාග කියන වචනය පෙන්වුවා. ඒ කියලා කියන්නේ අත්හැරීම. මොකද්ද පින්වත්නි මේ අත්හරිනවයි කියලා කියන්නේ? අපිට කෙනෙකුට දෙයක් දෙන්න පුළුවන් අතාරින්නේ නැතුව එක පැත්තකින් අල්ලාගෙන. දැන් උදාහරණයක් විදියට බලමු. අපි කෙනෙකුට ආහාර ටිකක් දෙනවා. අපි ඊට පස්සේ බලනවා එයා ආහාර අරගෙන මොකද්ද කරන්නේ කියලා. අපි කෙනෙකුට වස්ත්‍රයක් දෙනවා. ඒ වස්ත්‍රය අරගෙන එයා අඳිනවද තව කෙනෙකුට දෙනවද කියන එක හොයලා බලනවා. අපි කෙනෙකුට මුදලක් දෙනවා එහෙම නැත්නම් උදව්වක් කරනවා උපකාරයක් කරනවා. ඒ උපකාරය වෙනුවෙන් ඒ මුදල වෙනුවෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. සමහර විට ස්තුති වචනයක් වෙන්න පුළුවන්. පාරේ ඉන්න කෙනෙකුට ආහාර ටිකක් වස්ත්‍රයක් මුදලක් දීලා අපි මෙයා ස්තුතියක් කළයි. එහෙම නැත්නම් මේ පුජ්‍යලයා මාව වර්ණනා කරයි කියන හැඟීම ඇතිවවත් දෙනවා නම් ඒ පැත්තකින් අල්ලාගෙන යම්කිසි නිර්මාණයක් කරලා මහජනයාට ජනසතු කරනවා අත්හැරීමක් හැටියට දකින්න පුළුවන්. විහාරස්ථානයක පොදු ස්ථානයක යම් විදුලි බුබුලක් හෝ පත්තු කරලා දල්වලා යම්කිසි නිර්මාණයක් කරලා
ආරාමයට සංඝයාට බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට පුළුවන් අත්හැරීමක් වගේ. නමුත් පින්වත්නි, යටින් ඒකේ අපේ නම ගහලා මේ මම කළේ කියන එක ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තුවක් නම් යටින් තියෙන්නේ. කීර්ති ප්‍රශංසාවක් නම් යටින් තියෙන්නේ. ඇත්තටම අපි අත ඇරලාද දීලා තියෙන්නේ. එක පැත්තකින් අත්හරිනකොට අනික් පැත්තෙන් අල්ලා ගන්නවද? පොඩි දෙයක් අතහැරලා විශාල දෙයක් අල්ලා ගැනීමේ බලාපොරොත්තුවද තියෙන්නේ. එහෙම වුණොත් අත්හැරීමක් නෙවෙයි, ඇත්තටම අල්ලා ගැනීමක් සිද්ධ වෙලා තියෙන්නේ. පුංචි දෙයක් දීලා විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා. තණ්හාවේ දාසත්වයෙන් මිදිලා නැහැ. හිතන්න පින්වත්නි, ඔබ දාන පින්කමක් කරනවා, එහෙම නැත්නම් කෙනෙකුට ආහාර පාන ආදී විශාල වශයෙන් දෙනවා, බෙදා දෙනවා. බෙදා දීලා ඔබ පාවිච්චි කරනවා, බලාපොරොත්තු වෙනවා මේ දීම තුලින් මට කීර්ති ප්‍රශංසා ලැබේවි, කට්ටිය මාව අගය කරાવી පිළිගනීවි කියලා. අන්න එක පැත්තකින් දෙනවත් එක්කම අනිත් පැත්තෙන් අදිනවා. ඒක දානේ නෙමෙයි, ඒක පරිත්‍යාගය නෙමෙයි, ඒක අත්හැරීම නෙවෙයි. අපි දන් දීලා ප්‍රාර්ථනා කරනවා මට මේ දීමේ ආනිසංසයෙන් දිව්‍ය ලෝකයේ මේ සැප සම්පත් ලැබේවා කියලා. පින්වත්නි, එහෙම වුණොත් අපි දෙනවා තමයි, නමුත් දීලා අනිත් පැත්තට ප්‍රාර්ථනා කරනවායි කියලා කියන්නේ දීලා අදිනවා කියන එක. එහෙම වුණාම එතන ඇත්තටම දීමට වැඩිය Tamanට ලබා ගැනීමක් තියෙන්නේ. ඒ කියන්නේ ආයෝජනයක් වගේ, ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ. එහෙම නෙවෙයි පරිත්‍යාගය කියලා කියන්නේ සම්පූර්ණ අතහැරීම. දැන් මේ වෙලාවේදී පින්වත් ඔබට හිතෙනවා ඇති, එතකොට දන් දුන්නට පස්සේ එහෙම ලැබෙවි කියලා ප්‍රාර්ථනා කරන එක නරකයිද? එහෙම නැත්නම් එහෙම ලැබෙන්නේ නැද්ද? මේ ආදී වශයෙන් හාමුදුරුවෝ බණට දේශනා කරනකොටත් මේ වර්ණනාවන් සිද්ධ කරනවා නේද? අපටත් එයින් නේද මේ වගේ හැඟීම් ඇති වෙන්නේ? මේ ආදී සංකල්ප, මේ ආදී කරුණු ඔබේ හිත තුලට එන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඇත්ත කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ දේවල් ලැබෙනවා. ලැබෙන එක සාමාන්‍යයි. ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කළ යුත්තේ නිර්වාණය. අනෙක් කිසිවක් ප්‍රාර්ථනා කළ යුතු නෑ. ඒ සියල්ලක්ම ලැබෙනවා කියන එක. ඒ නිසා පින්වත්නි, අත්හැරීම කියන එක අපි හොඳින් ප්‍රගුණ කළ යුතුයි. අත්හැරීම කියන එක අපි හොඳින් සිතට අරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා කළ යුතුයි. ඒක තමයි ඡාග සම්පදා කියන එකේ සරල අර්ථය. එහෙම නැත්නම් ඡාග සම්පදා කියන එක තේරුම් ගත යුතු කාරණාව. එදා බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ඒ කුල පුත්‍රයාට පෙන්නනවා, ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ. මේ ඡාග සම්පදාව කියන්නේ මොකද්ද? මෙහිදී ව්‍යග්ගපජ්ජයේ මේ කුල පුත්‍රයෙක් විගත මල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසති. අගාරං අජ්ජාවසති කියලා කියන්නේ ගිහි ගෙදර අධිපතිත්වය හිමි කරගෙන වාසය කරනවා කියන එක. කොහොමද? විගත මල මච්චේරේන චේතසා, මසුරු මල පහ කරලා. ඒ කියලා කියන්නේ මොකද්ද? මල කියන එක අපි දන්නවා. යකඩයක් මල බැඳෙනවා, මල කනවා, මලකඩ බැඳෙනවා කියලා කියනවා. එතකොට ඒ යකඩෙන් ඇති වටිනාකමක් නැහැ. මහ විශාල බරක් උසුලාගෙන හිටිය හැකි යකඩයක මල බැඳීම පටන් ගත්තොත් ඒ යකඩය දිරලා යනවා. මහා ශක්ති සම්පන්න විශාල ගොඩනැගිල්ලක් ඔසවාගෙන සිටිය හැකි යකඩයක් වුණත් මල බැඳුනොත් වැඩක් නැති වෙනවා. ඒ වගේ
අපේ හිත තුල බැඳෙන මල ගොඩක් තියෙනවා. මලකඩ ගොඩක් තියෙනවා. ඒ අතරේ එක මලක් තමයි එක මලකඩයක් තමයි මසුරු මල කියලා කියන්නේ. මසුරුකම කියලා කියන්නේ මොකද්ද? දීමට ඇති අකමැත්ත. මසුරු සිතානන්ගේ කතන්දරය අපි දන්නවා. එයා පුංචිම පුංචි දෙයක්වත් දෙන්න කැමැත්තක් වුණේ නැහැ. ඒ කතන්දරය දිගට කියන්න අවශ්‍ය නැහැ. නමුත් කල්පනා කරන්න පින්වත්නි, Tamanට කැවුම් කෑමේ ආසාවක් ඇතුව ඉන්නකොට Tamanගේ සේවක පිරිසට දෙන්න සිද්ධ වෙනවට හොර රහසේම උඩු මහලට ගියේ ස්වාමි දියණියත් එක්ක කැවුම් පුච්චගෙන පුච්චමින් ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේ ඒ මුගලන් මහරහතන් වහන්සේට එක කැවුමක් පූජා කරන්නට ලෝභ හිතුණා. අන්න මසුරු මලේ ස්වභාවය. අනිත් සාමාන්‍ය කැවුම් හදන ප්‍රමාණයට වඩා පුංචිම පුංචි කෑල්ලක් අරගෙන තෙල් චාච්චියට දැම්මේ මුගලන් හාමුදුරුවන්ට පොඩි එකක් දෙන්න. ඇයි? අර විශාල ප්‍රමාණයේ කැවුමක් දීමේ කැමැත්ත නැහැ. ඒ පිළිබඳව හිතක් නැහැ. නමුත් බලනකොට ඒ Taman පොඩියට දාපු කෑල්ල ලොකු වෙලා කමක් නැහැ මේ හාමුදුරුවන්ගේ පින නේද කියලා හිතලා දෙන්න හුතුනේ නැහැ. Taman පුංචියට දාපු එක ලොකු වුණාට ඒක දෙන්න හිතුනේ නැහැ. වෙනත් පොඩි කෑල්ලක් දාන්න කිව්වා. ඒක අරකටත් වඩා ලොකු වුණාම Tamanගේ ස්වාමි දියණියටත් දොස් කියලා Tamanම ඉතාමත් පුංචිම පුංචි කැබැල්ලක් අරගෙන තෙල් චාච්චියට දැම්මා. බලන්න පින්වත්නි, පුංචිම පුංචි කොටසක් Tamanගේ පිටිවලින් අඩු වුණේ. නමුත් ඒක විශාල වෙලා ආපුවාම දෙන්න හිත උන්නේ නැහැ. අන්න කැවුම් ගොඩෙන් කැවුමක් අරගෙන දෙන්න හිත ගියේ ඒකයි. බලන්න පින්වත්නි, මසුරුකමේ ස්වභාවය. මේ මසුරුකම නිසා අපි සේවකයන්ට ආහාර පාන දෙන්නේ නැහැ. මේ මසුරුකම නිසා දරුවන්ට පෝෂණය සහිත කෑම වේලක් දෙන්නේ නැහැ. මේ මසුරුකම නිසා හරියට ඇඳුමක් අඳින්නේ නැහැ. බලන්න පින්වත්නි, මසුරුකම මලකඩක් තමයි. මුළු ජීවිතයක් අනිත් පැත්ත හරවන්න, මුළු ජීවිතයක් වෙනසකට විනාශයකට හරවන්න මසුරු මල හේතු වෙනවා. අන්න ඒ මසුරු මල බැහැර කිරීම විගත මල මච්චේරේන චේතසා. විගත මල මච්චේරේන චේතසා, මල බැහැර කරලා ජීවත් වෙනවා. මසුරු මල දුරු කරලා ජීවත් වෙනවා. ඡාග සම්පදාවේ පළවෙනි ලක්ෂණය ඒකයි. මුත්ත ඡාගෝ. මුත්ත ඡාගෝ කියලා කියන්නේ, මුක්ත කියලා කියන්නේ මිදුණු. ඡාගෝ කියන අතහැරීම අපි පෙන්නවා. මුත්ත ඡාගෝ අතහරින ලද විදියට දෙනවා. ඒ කියලා කියන්නේ Taman අතහැරලාම දෙනවා. අර අපි මුලින් මතක් කළ ඡාග සම්පදා කියන එකේදී අතහැරීම අපි පෙන්නවා, සාකච්ඡා කළා. එයයි මෙහිදී අදහස් කරන්නේ. අල්ලාගෙන නෙමෙයි, ටිකක් දීලා ගොඩක් ගන්න බලාගෙන නෙමෙයි, අනාගතයේ සුභ සිද්ධියක් වෙනුවෙන් කරන ආයෝජනයක් නෙමෙයි. එය අතහැරලා දුන්නා. ඒ පිළිබඳව දන්නේවත් නැහැ. අපේ පැරැන්නෝ කියනවා දකුණු අතින් දුන්නු දේ වම් අත දැනගන්නට අවශ්‍ය නැහැ කියලා. අන්න ඒ වගේ දුන්නේ මොකද්ද? දුන්නු දේ දීලා ඉවරයි. පින අනුමෝදන් වෙලා සතුටට සැනසෙල්ලටපත් වෙනවා. එතනින් එහා යමක් නැහැ. අන්න ඒකයි මුත්ත ඡාගෝ. පයත පානි ඊළඟ කාරණාව. පයත පානි කියලා කියන්නේ මොකද්ද? පානි කියලා කියන්නේ අත. පයත පානි කියලා කියන්නේ දෝවනය කරන ලද අත් ඇති. ඒ කියලා කියන්නේ සේදු පිරිසිදු අත් ඇති කෙනා. ඇයි පින්වත්නි, අපි යමක් දෙන්න සූදානම් වෙනකොට
අත් සෝදා ගන්නවා. අත් සෝදාගෙන පිරිසුදු කරලා දෙනවා. අන්න ඒකයි මේ පයත පානී කියලා කියන්නේ. නමුත් පින්වත්නි මේ මතු පිටින් පේන අර්ථය නෙමෙයි පයත පානී කියන එක ඇතුළත තියෙන්නේ. අපි කෙනෙකුට යමක් දෙන්න අවශ්‍ය වුණොත් උදාහරණයක් විදිහට නිවසට යාචකයෙක් එහෙම නැත්නම් යමක් ඉල්ලාගෙන එන කෙනෙක් එනවා. මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ. අපි අත් දෙක පොඩ්ඩක් හොදාගෙන එන්නම් කියලා ඇතුළට ගිහින් යම්කිසි දෙයක් කරන්න පුළුවන්. අර මග හැරව ගන්නට අන්න අත් සෝදාගෙන එන්න කියලා ගිහින් මග අරිනවා. එහෙම නැතුව පයත පානී කියලා කියන්නේ අර සෝදාගත් අත්තු. ඒ කියන්නේ දෙන්න යොමු වෙච්ච දෑත් ඇතිව කටයුතු කරනවා. අට කතාවේදී විස්තර කරනවා මසුරා විසින්. එහෙම නැත්නම් දෙන්න කැමැත්තක් නැති කෙනා දහස් වරක් අත්සෝදනලා තිබුණත් එයාගේ දෑත කිලිටි වෙලා තියෙන්නේ මොකද? මසුරු මල තැවරිලා. නමුත් පින්වත්නි දීමට සූදානමින් ඉන්න කෙනාගේ දෑත් පිරිසුදු වෙලාමයි තියෙන්නේ. ඒ මොකද මසුරු මල නැහැ. වතුරෙන් හොදලා පිරිසුදු කරලා මසුරු මල නැති කරන්නට බෑ. මසුරේ වවෙන් කිලුටු වෙච්ච දෑත පිරිසුදු කරන්නට බෑ. වතුර පිරිසුදු දාලා යොදලා කිසිම සබන් ප්‍රමාණයක් නැහැ මසුරු මල සෝදා හරින්ට. නමුත් හිත පිරිසුදු කර ගැනීමෙන් මේ මසුරු මල අඩු කරගත හැකි, සෝදා හැරිය හැකි. මෙහිදී පෙන්වන්නේ අන්න ඒ විදිහේ මසුරු මල සෝදා හරින බව. පයත පානී. වස්සග්ග රතෝ. රත කියලා කියන්නේ ඇලුණු. වස්සග්ග කියලා කියන්නේ අත්හැරීම මුල් කරගත් ඇලුණු බව. ඇලෙනවා කියලා කිව්වට අල්ලා ගැනීමක් නෙමෙයි. අත්හැරීමටයි ඇලිලා තියෙන්නේ. ඒ කියලා කියන්නේ පින්වත්නි දෙන්න සූදානමින්මයි ඉන්නේ. කොයි වෙලාවේ නමුත් මොනවද අපට අවශ්‍යතාවයක් එන්නේ? කොහොමද මට දෙන්න දෙයක් ලැබෙන්නේ? එහෙම නැත්නම් කොහොමද මට දෙන්න දෙනෙක් ලැබෙන්නේ? අත්හැරපු බවෙන්ම ඉන්නවා. මේකේ අවශ්‍යතාවයේ තියෙන කෙනා ආපු ගමන් මම මේක දෙනවා මෙයාට කියන මෙන්න මේ සිතුවිල්ලෙන් යුක්තව කටයුතු කරනවා. වස්සග්ග රතෝ. යාච යෝගෝ. යාච යෝගෝ කියලා කියන්නේ ඉල්ලීමට සුදුසුයි. දන් දීමට කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා කියලා කියන්නේ එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අනේ මෙයාගෙන් නම් ඉල්ලන්න සුදුසුයි. අපි ගම්වල ඉන්නවා, අපි ප්‍රදේශවල ඉන්නවා කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. අපි කියනවා මේ දන්සැලට බඩු එකතු කරන්න යනකොට අහවලාගේ ගෙදරින් පටන් ගමු. මේ උත්සවයට මුදල් ආධාර එකතු කරන්න යනකොට අහවලාගේ ගෙදරින් පටන් ගමු. ඒ මොකද එයා දුන්නොත් වරදින්නේ නෑ. ඇයි? දෙන්න කැමැත්තෙන් ඉන්නවා. අදිමදි කරන්නේ නෑ. ගමන සාර්ථකයි. එහෙම පිරිස් ඉන්නවා. ඒ වගේම කියනවා අපොයි අහවලා ළඟට නම් යන්න ඕනේ නොයා බැරිකම නිසා. ගේට්ටුව ළඟට ගිහිල්ලා, වැට කඩුල්ල ළඟට ගිහිල්ලා ආයේ හිතනවා දෙපාරක් මෙයාගෙන් ඉල්ලනවද නැද්ද? ඉල්ලුවොත් හම්බ වෙයිද නැද්ද? බැනුම් අහන්න වෙයිද නැද්ද? මේ විදියට හිතමින් කල්පනා කරනවා. අන්න එයා යාච යෝග නැහැ. නමුත් පින්වත්නි යාච යෝග කියලා කියන්නේ යාචනයට සුදුසුයි. එයා බලාගෙන ඉන්නේ ඉල්ලනකම් දෙන්න, ඉල්ලන්න සුදුසුයි. අත්තරීම සූදානමින් ඉන්නේ. අන්න එයා තමයි යාච යෝගෝ. දාන සංවිභාග රතෝ. දන් දීමට, බෙදා දීමට ඇලුණු සිතින් යුක්තව වාසය කරනවා. එය තමයි පින්වත්නි මේ කාරණාව අතර උගන්වන අන්තිම කාරණාව. පින්වත්නි ඒ කියලා කියන්නේ බෙදලා දෙන්න,
විසුරවලා තියෙන දෙයක් බෙදලා දෙන්න හැම මොහොතකම බලාපොරොත්තු වෙමින් කටයුතු කරනවා. ඔන්න ඔය කියන කාරණා 7කින් යුක්ත කෙනා දන් දීමට එහෙම නැත්නම් එයා ඡාග සම්පදාවෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එයා තමයි ඡාග සම්පදාව සම්පූර්ණ කරන්නේ. පින්වත්නි, එහෙම කරන්නේ ඇයි? මේ කාරණාවෙන් පෙන්වන්නේ දැන් එයා අතහැරලා තියෙන්නේ පරලොව සුගතිය වෙනුවෙන් එයාට මඟ හැදෙනවා. දැන් බලන්න පින්වත්නි, අපි අත්හරින්න නැතුව දුන්නොත් මොකද වෙන්නේ? අපි දෙනවා. දුන්නු දෙයට පින තියනවා. හැබැයි අපි ඊට පස්සේ ඒ වෙනුවෙන් දුක් වෙනවා නම්, ඒ දුන්නු දේ වෙනුවෙන් කම්පා වෙනවා නම් අපට ඒ දුන්නු දේ විපාක විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අපුත්තක සිටානන් පිළිබඳව අපි දන්නවා, අහලා තියෙනවා. අපුත්තක සිටානන්ට දරුවෝ හිටියේ නැහැ. අපුත්තක සිටානන්ට වස්තුව භවභෝග සම්පත් තිබුණා හොඳට. කොසල් රජතුමා අපුත්තක සිටානන්ගේ මරණයෙන් පස්සේ දේපල වලට මොනවද කරන්නේ කියලා රාජයෝගේ ආවට පස්සේ, රජතුමාගේ අතට ලැබුණාට පස්සේ අයිතිකාරය හෙව්වා දෙන්න කෙනෙක් නැහැ. දවස් 7ක් තිස්සේ රාජභාණ්ඩාගාරයට අපුත්තක සිටානන්ගේ වස්තුව භවභෝග සම්පත් ඇද්දා. එහෙම වුණත් පින්වත්නි, ඒ වගේ භවභෝග සම්පත් තිබුණු කෙනා කෑමට ගත්තේ බොහෝම දුගී දුප්පත් පිරිසක් අනුභව කරන දුර්වලම වර්ගයේ ආහාර කණ්ඩ හිතුනේ නැහැ. ගමනක් බිමනක් යන්ට අශ්ව කරත්තයක් පාවිච්චි කරේ නෑ. මහලු ගොම්මාල්ලෙක් බැඳලා ඉන්න, එහෙන් මෙහෙන් සක්ක ගහලා හදාගත්තු දරදරගගා යන දුර්වල වර්ගයේ ගොන් කරත්තයක නැගලා ගමන් බිමන් ගියා. ඉනට වස්ත්‍රයක් හරියට ඇන්දේ නෑ. දුර්වල වර්ගයේ යාචකයෝ අඳින විදිහේ වස්ත්‍රයක් ඇන්දේ. Taman ජීවත් වනකොට කෑවේ නෑ, බිව්වේ නෑ, යහපත් විදියට ජීවත් වුණේ නෑ, පරිහරණය කළේ නෑ. බුදුරජාණන් වහන්සේට මේ කතන්දරය ආරංචි වුණාම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? බොහොම ඉස්සර අපුත්තක සිටානෝ පසේ බුදුරජාණන් වහන්සේකට දාන වේලක් පූජා කරන්නට කියලා Tamanගේ බිරිඳට කිව්වා. බිරිඳ බොහොම සන්තෝෂයෙන් දානය පූජා කළා. නමුත් පූජා කළාට පස්සේ අපුත්තක සිටානන්ට සතුටු වෙන්න බැරි වුණා. ඇයි? එයා ලෝභ හිතුණා. ඒ එදා යුගයේ අනේ අපරාධයක් මේ භික්ෂුවට මේ වගේ ආහාරයක් දුන්නේ, මේ ශ්‍රමණයාට මේ වගේ වටිනා ආහාරයක් දුන්නේ, මේක තියාගත්තා නම් මගේ වැඩ කරන අයට දුන්නා නම් ඒ අය සතුටු වෙනවා කියලා මේ විදියට හිතේ විස්සෝපයක්, හිතේ කම්පනයක් ඇති කරගත්තා. බලන්න පින්වත්නි, දුන්නු නිසා ලැබුණා, සතුටු වෙන්න බැරි වුණ නිසා දුක් වෙන්න සිද්ධ වුණා. පාවිච්චි කරන්නට බැරි තත්වයක, පාවිච්චි කරන්නට හිත දෙන්නේ නැති තත්වයක ජීවිතයක් තමයි ගෙව්වේ. දරුවෝ නැති නිසා මරුණට පස්සේ රජතුමා මේ දේවල් පරිහරණය කරන තත්වයක් උදා වුණා. රාජසන්තක වුණා. අන්න පින්වත්නි, බලන්න මොන තරම් ඒ කරුණු කාරණා එකට ගැලපෙනවද කියලා. ලැබුණට විතරක් මදි, පරිහරණය කරන්නට බැරි නම් පරලොව සුගතියක් වෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඡාග කියලා. අපි වචන විස්තර කරගන්නකොට දැක්කා ඒ ඡාග කියන කාරණාව මොනතරම් ප්‍රබල විදියට මේ සංකල්පය ඇතුලේ විග්‍රහ කරලා තියෙනවද කියන දේ. පින්වත්නි, දන් දීම පිළිබඳව ආනිසංස කතන්දර අපි ඕන තරම් අහලා තියෙනවා. නමුත් පින්වත්නි, මට හිතුණා
මේ කාරණාව මේ සිද්ධිය තව ටිකක් ස්ථාවරව පැහැදිලි කරන්නට පුංචි කතන්දරයක් කියලා දෙන්න. සීහල වත්තු කියලා අපේ බණ පොතක් තියෙනවා ලංකාවේ සිද්ධ වෙච්ච සිද්ධීන් එකට එකතු කරලා සංග්‍රහ කරපු පුංචි පාලි බණ පොතක් බණ කතන්දර තියෙන. මේ පොත ඇතුලේ තියෙනවා හරි ලස්සන කතාවක්. එක්තරා ගමක හිටිය අනුරාධපුරයේ ආසන්නයේ වයසක අම්මා කෙනෙක් තරුණ කාලේ බොහොම අමාරුවෙන් දුගී විදුප්පත් විදියට ජීවත් වුණා. දරුවෝ හැදුවා. දරුවෝ තැන් වල ගියා. දරුවන්ගේ තරුණ කාලයේ ඇවිදින් ඒ අය ගෙදර අතෑරලා දාලා ගියා. ගෙදර අතෑරලා දාලා කියලා කියන්නේ විවාහ වෙලා ඒ අයගේ කටයුතුත් එක්ක කාර්ය බහුල වුණා. මේ අම්මා තනියම ඉන්නවා කරන්න දෙයක් නැහැ. සුණු සහල් ටිකක් ලැබුණු වෙලාවට කැඳ ටිකක් හදාගෙන බොනවා. වත්තේ පිටියේ තියෙන අලයක් වලයක් හොයාගත්තු වෙලාවට ඒ ආහාරයට අරගෙන ජීවත් වෙනවා සන්තෝෂයෙන් ඉන්නවා. මෙහි විදියට පින්වත්නි කාලයක් ගෙවුණා. මෙහෙම ඉන්නකොට එක දවසක් මේ අම්මා සුණු සහල් ටිකක් ලැබිලා කැඳ ටිකක් හදාගෙන මේ ආහාරයට ගන්න සූදානම් වෙනවා. මේ අතරේ පිණ්ඩපාතේ වැඩිය හාමුදුරු නමක් උන්වහන්සේ මේ ගෙදරට වඩිනකොට අම්මා කැඳ ටිකක් හදාගෙන ඒ කැඳ ටික Tamanට විතරක් ප්‍රමාණවත් දෙයක් හදාගෙන බොණ්ඩ ලෑස්ති වුණා විතරයි. හාමුදුරුව දැක්කට පස්සේ අම්මා කල්පනා කළා අනේ සංසාරේ මම දන් දීලා නැතුව ඇති. සංසාරේ ගුණධර්ම සම්පූර්ණ කරලා නැතුව ඇති. ඒ නිසා තමයි මට මේ වගේ නැති බැරිකම් ඇති වෙලා තියෙන්නේ. අද මට සුණු සහල් කැඳක් ලැබිලා තියෙනවා. හාමුදුරු නමක්ගේ ඉස්සරහා ඉන්නවා. දෙන්න දෙයක් තියෙනවා. දෙන්න කෙනෙක් ඉන්නවා. ලාභයක් ලැබිලා තියෙන්නේ. මට අද කුසගින්නේ හිටියත් කමක් නැහැ. මේ කැඳ ටික හාමුදුරුවන්ට පූජා කරනවා කියලා පාත්‍රයට ගෙනිහින් පූජා කළා. පූජා කරගෙන යනකොට භාගයක් පූජා කරනකොට හාමුදුරුව අත වැහුවා. අර අම්මා කියනවා හාමුදුරුවනේ මට මෙලොවෙන් සංග්‍රහ කරන්න එපා. මේ ආහාරය සම්පූර්ණයෙන් බාරගෙන මට පරලොවෙන් සංග්‍රහ කරන්නට කියලා. අර හාමුදුරුව අනුකම්පාවෙන් කැඳ සියල්ලම පාත්‍රයට පිළි අරගෙන උන්වහන්සේ අහසින් වැඩම කරලා අර ආරාමයේ ඉන්න හාමුදුරුවරු සියලුම දෙනාට මේ කැඳ ටික ටික බෙදලා දුන්නා. ඒ හාමුදුරුවරු අතර හිටිය රහතන් වහන්සේලා ඒ හාමුදුරුවරු අතර හිටියා ගුණධර්ම වඩමින් ධාන අභිඥා උපදවාගත් උත්තමයෝ. ඒ උත්තමයන් වහන්සේලා බැලුවා මේ අම්මගේ පින මොන විදියටද ආනිසංස දෙන්නේ කියලා. එක එක හාමුදුරුවරුන්ට විවිධ ආකාරයට පෙනුණා. සමහර හාමුදුරුවරු දැක්කා ජීවිත 4-5ක්. සමහර හාමුදුරුවරු දැක්කා ජීවිත 6-7ක්. සමහර හාමුදුරුවරු ඊළඟ භවය දිහා බැලුවා. මේ විදිහට බලනකොට දැක්කා මේ අම්මා ඊළඟ භවයේ දිව්‍යාංගනාවක් වෙනවා. ඊට පස්සේ භවයේ මනුස්ස ලෝකේ සිටු ගෙදරක උප්පත්තියක් ගන්නවා. ඊළඟ භවයේ රාජකුමාරිකාවක් වෙනවා. මේ විදිහට දිව්‍ය මනුස්ස සැප සම්පත් විඳින ජීවිත උරුම කරගන්න බවක් මේ අම්මට ඇති වෙනවා කියන එක මේ හාමුදුරුවරු දැක්කා. දැකලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කළා. පින්වත්නි මේ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? බලන්න එකම එක කැඳ කෝප්පයක් පූජා කිරීමේ ආනිසංස එකම එක වේලක් පූජා කිරීමේ ආනිසංස යම්මට භවයෙන් භවයේ සසර සැපවත් කරන්නට හේතු වුණා. මේ වගේ කතන්දර බණ පොතේ ඕන තරම් අහන්න තියෙනවා දකින්න තියෙනවා. ඒකනේ තමයි කියන්නේ අත්හැරීමේ ආනිසංස මොනතරම් ප්‍රබලයිද කියලා. ඒ වගේ තමයි පින්වත්නි සසර ජීවිතය සැපවත් කරන්නට මේ ලැබීම ඇති කරන්නට පරිත්‍යාගයේ බොහෝම ප්‍රබල යුතුයකමක් ඉෂ්ට කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සීලය නිසා ඊළඟ භවය
තීරණය කරනවා. ඒ ලබාගත්තු භවයේ සැප සම්පත් ලැබෙන විදිය ඒ ලබාගත්තු භවයේ ස්ථාවර කරලා එහි සතුටෙන් සැනසෙල්ලෙන් ඉන්ට ලැබෙන එක දානය නිසා පරිත්‍යාගය නිසා සිද්ධ වෙනවා. කෙනෙක් දන් දීලා තිබුණේ නැත්නම් පරිත්‍යාග කරලා තිබුණේ නැත්නම් එයාට ලැබීම අඩුයි. ජීවිතේ පවත්වාගෙන යන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි පින්වත්නි පරලොව ජීවිතය සපවත් කරන කාරණා අතරට මේ ඡාග සම්පදාව බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙන්නේ. කල්පනා කරන්ට පින්වත්නි අද දේශනාව ඇතුලේ අපි අන්න ඒ කියන ඡාග සම්පත්තිය පරිත්‍යාගය කියන කාරණාව එකින් එක පැහැදිලි කරගත්තේ. ඒ පරිත්‍යාගය කිරීම තුළින් අපට මේ ජීවිතය සපවත් කරගන්නට කීර්ති ප්‍රශංසා ලැබීම ආදී කාරණා සිද්ධ වෙනවා වගේම පරලොව ජීවිතය සුවපත් කරගන්නට පරලොව ජීවිතය සැප ඇතුව ඉන්ට හේතු වෙන බව අපි දැක්කා. ඒ පරිත්‍යාග කිරීම එහෙම නැත්නම් අත්හැරීම ඡාගයක් හැටියට හිතෙන් අත්හැරලා දෙන්න ඕනේ. නිමෙන් පස්සේ සතුටු වෙන්න ඕනේ කියන කාරණාවත් අපි තේරුම් ගත්තා. එහෙම නොවුනොත් ලැබෙන සම්පත්තිය භුක්ති විඳින්න නොලැබෙන බව අපි අපුත්තක සිතානන්ගේ සිද්ධිය සිහියට නගා ගනිමින් තේරුම් ගත්තා. ඒ නිසා කල්පනා කරන්ට පරලොව ජීවිතය සැපවත් වෙන්න හේතු වන කරුණු අතර ප්‍රධාන කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ ඡාග සම්පත්තිය එදා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානුකෝලිය කුල පුත්‍රයාට සිහිපත් කරන්ට යෙදුණා. අපි අපේ ජීවිතය තුලත් පුළුවන් හැටියට හැකි ආකාරයට ඡාග සම්පත්තිය සම්පූර්ණ කරමු. ඡාග සම්පත්තිය සම්පූර්ණ කිරීමෙන් අපට සතුට සැනසෙල්ල හිමි මෙල ජීවිතය ඇති කර ගන්නට වගේම පරලෝක ජීවිතය සුවපත් කර ගන්නටත් හේතු වෙනවා. ඒ සඳහා උත්සාහවත් වෙමු කියන කාරණාව සිහිපත් කරමින් කල්පනා කරන්ට අද දවසේ ඔබ මේ කාලය පුරා ඊ타මත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන වටිනා උතුම් වූ දහම් කාරණාවක් ශ්‍රවණය කළා. මේ රැස් කරගත් උතුම් වූ පුණ්‍ය ශක්තිය නමින් මිය රෝග්‍ය ඥාතීන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා නෑයෝ සනසේවා. ඒ වගේම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් ලබාගෙන දිවිසුරු වර්ධනය කර ගනිත්වා. අපවත් රටත් සම්බුද්ධ ශාසනයත් চিරාත් කාලයක් නිරුපද්‍රිතව ආරක්ෂා කරත්වා. දෙවියෝ අමා මහ නිවනින් සැනසී මුදා කර ගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං.